අද අපි ගෙනාවා ලාව කේක් එකක් ආවේ. ඒක මම මේක කැපුවා මෙහෙම ලස්සනට මේක තිබුණා. හොඳේ මම මේ කෑලි වලට කැපුවා. සාධාරණ කම් වෙනව නැත්නම්. මේ කීයද මේක 250යි. කීල්ස් එකෙන් ගත්තේ. මේ අපි අද තමයි දැක්කේ මෙහි. වෙන ඒවා ඉන්න තියෙනවා ඇති මෙහි. කාලා බලන්න. චොක්ලට් සුවඳක් එනවා. හොඳ. මේක චොක්ලට් ෆ්ලේවර්ඩ් එකක් වෙන්න ඇති නේ. ගොඩක්ම සීනි වැඩි නැහැ. අර පොඩි තිත්ත රහක් එක්කෙන ටිකක් අර තද චොක්ලට් රහක් තමයි එන්නේ. මැද බලන්න මේවා චොකලට් ෆ්‍රෙෂ් හොඳේ මේක ෆ්‍රෙෂ් ගතිය. මැද නෑ චොකලට් ලාව නෑ. නෑනේ. ලාව නෑ හොයාගන්න. ඒ ඇතුළටම හාරලා බලන්න නැද්ද? මම ඇතුළටම බැස්ස ලාව හොයන්න ලාව නැත. ලාව නැද්ද? ලාව නැති ලාව කිව්වට ලාව නැහැ. ලාව නැති ලාව කේක් මේ එකක් උඩ ටික නම් අර ටිකක් හොඳටම මේ නිකන් අර ස්පොන්ජි ගතියට තිබුණා අර කනකොට දැනෙන ස්පොන්ජි ගතිය. පොඩි තිත් අර තද චොක්ලට් රහක් එක්ක සීනි අඩුවෙන් තමයි දාලා තියෙන්නේ. සාමාන්‍ය රේට් කරද්දි මේක ෆ්‍රෙෂ් හින්දා මට දෙන්න පුළුවන් 8ක් විතර. මම කැමති ෆ්‍රෙෂ් කේක් වලට. මේක අයිස්ක්‍රීම් එකක දාගෙන කෑවනම් රසයි. එහෙනම් ගිහින් එන්න.